අද මේ ඔයගොල්ලන් එකතුලා ඉන්නේ PC Studio එකත් එක්කයි. ඉතින් ඔයගොල්ලන් තාම දන්නේ නැති ඇති මේ පාර WhatsApp update එකකින් මොනවද වැඩ කැලි කියලා. ඉතින් වැඩ කැලි ගොඩක් ආවා. ඉතින් මම වැඩ කැලි ඒ වගේ මම අද ඔයගොල්ලන්ට පහක් කියලා දෙනවා. ඉතින් මේ පහ ඔයගොල්ලන් ඇහුවොත් ගොඩක් පුදුම හිතෙනවා. ඒ වගේම ඔයගොල්ලන් දෙන්න try කරලා බලන්න ඒ වැඩ කැලි ටික ඇත්තද නැත්නම් බොරුද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මම ඔයගලන්ට කිව්වනේ WhatsApp එකේ අප්ඩේට් එකේ වැඩ කැලි පහක් අද මම ඔයගලන්ට කියලා දෙනවා කියලා. හරි ඉතින් අන්නේ වැඩ කැලි පහ තමයි මම අද දැන් කියලා දෙන්න යන්නේ. ඉතින් අපි බලමු ඉස්සෙල්ලා වැඩි කතා නැත්නම් අපි යමු WhatsApp app එකට. හරි ඉතින් මම WhatsApp app එක open කරගත්තා ඉතින් මෙහෙම. ඉතින් අපි බලමු මොකද්ද මේක කියලා. හරි ඉතින් ඉස්සෙල්ලා මම පළවෙනි ටෙක්ස්ට් එක විදිහට කියන්න. අපි මොකක් හරි ෆොටෝ එකක් හරි මොකක් හරි WhatsApp එකේ කවුරු හරි ඒවලා දිනවනම් අපි ෆොටෝ එකක් හරි ටෙක්ස්ට් එකක් හරි මොකක් හරි අපි ඒක ගැන දන්නේ නැහැ. ඉතින් අපිට මෙටයි තියෙනවා අපිට ඒක ගැන අහන්න. ඉතින් මෙටයි එකට ගිහින් මේ දැන් WhatsApp එකේ ෆෝන් එක සේව් වෙන්නේ නැහැ නේ. ඉතින් අපි මෙටයි වලට ගිහිල්ලා ආයෙත් ෆොටෝ එක ෆේම කරලා එහෙම දාන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් කිලින්ම කියන්නේ මේ අලුත් අප්ඩේට් එකෙන් කිලින්ම දාන්න පුළුවන් මොකද්ද මේ මෙටයි වලට මොකද්ද මේ ෆොටෝ එක ගැන විස්තරයක් අපිට මොනවා විස්තරයක් අහන්න තියෙන එක කරන්න. ඒක අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මෙන්න ක්ලික් කරලා තිබ්බහම මෙන්න මේවා ආස් මෙටයි තියෙනවා. ආ ක්ලික් කරාම මෙන්න මේ වගේ ෆොටෝ එක යනවා අපිට. මෙහෙම දැම්මහම ඒකලම මෙටයි එකෙන් ආන්සර් කරනවා. ඉතින් විතර පොඩි ටිප් එක තමයි පළවෙනි ක්ලිප් එකේ තියෙන. ඉතින් අපි පළවෙනි කියන පළවෙනි ඉස්සෙල්ලාම ටිප්ස් ටික වැඩක් නැති වුණාට අන්තිම ටික ටිප් එක හොඳ ඒවා වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉතින් දෙවෙනි ටිප් එක මොකක්ද කියලා. ඉතින් දෙවෙනි වැඩ කැලේ තමයි ඉතින් අපි බලමු ඊටස් තමයි ඒක තියෙන්නේ. හරි ඊටස් privacy වලට යන් අපි හරි දැන් මෙතන තියෙන LOCI අපි ඒක ඔන් කරගන්න. ඉතින් ඒක ඔන් කරගත්ත කියන්නේ දැන් ඔයාලා ෂෙයා කරනවා කියන්නේ ඊටස් එක ඉන්නම ෂෙයා කරගන්න. मैं शेयर कर मैं फोटो का शेयर करना තවත් එක්කෙනෙක්ට ලේසියෙන්ම මේ ඊටරේස් එක ෂෙයා කරන්න පුළුවන්. ඔයාගෙන් ඉල්ලන්න නැතුව. ඒ කියන්නේ ස්ක්‍රීන්ෂොට් ගහන්නත් නැතුව ලේසියෙන්ම කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට හරි ඉතින් මම කියවනේ ඔයාලට මෙහෙම දෙනවා කියලා. ඉතින් මේ යට පේනදී රීෂෙයාඩ් කියලා. ඉතින් මේ මං තව කෙනෙක් මේක රීෂෙයා කරලා තියෙනවා ලේසියෙන්ම. ඉතින් ඉස්සර රීෂෙයා කරන්න කියන්නේ තව කෙනෙක් ඉටස් දාන්න ඔයාගෙන් වීඩියෝස් ඒ කියන්නේ වීඩියෝස් හරි ෆොටෝස් හරි ඉල්ලනවනේ. ඉතින් මේකම දාන්න. ඉතින් දැන් එහෙම කරන්න ඕනේ නැහැ. මේ රීෂෙයා ඉබ්බහම ඒකට කැමති නම් ඒකටත් ඉටස් දානවා. අන්න ඒකයි ඉතින් ඒක තියෙන වැදගත්කම. ඉතින් දෙවෙනි වැදගත්කම ඉතින් අපි යන් තුන්වෙනි වැදගත්කමට. ඉතින් තුන්වෙනි වැඩි කැලිය. ඉතින් හරි ඉතින් තුන්වෙනි වැඩ කැලේ තමයි වැදගත්ම එකක් මම කියන්නේ. ඉතින් මේ පාර ඉස්සර එක DP දාන්න පුළුවන්. දැන් කියන්නේ එක ප්‍රොෆයිල් එක දාන්න පුළුවන්. දැන් ප්‍රොෆයිල් දෙකක් දාන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද ප්‍රොෆයිල් දෙකක් දාන්නේ කියලා. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මගේ ප්‍රොෆයිල් දෙක. ඔව් ඉතින් මෙන්න දිනම් මගේ ප්‍රොෆයිල් දෙක නේ. මෙන්න මේ වගේ ඇවට එකකුයි ෆොටෝ එකකුයි දාගන්න පුළුවන්. ඉතින් බලමු මේ කොහොමද දාන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ යන්න ඕනේ ඉස්සෙල්ලාම මෙනු එකේ settings වලට යන්න ඕනේ. settings වල ගිහින් මේ ගිහිල්ලා නෑ settings වල ගිහිල්ලා avatar එකට යන්න ඕනේ. ඉතින් avatar එකක් ඔයගොල්ලෝ හදලා නැත්නම් avatar එකක් හදලා publish avatar කරන්න. ඉතින් avatar කරාම ඔයගොල්ලන්ට මේ වගේ වැටෙනවා. අන්න ඒකම දෙවෙනි කියන්නේ මේ අප්ඩේට් එකෙන් දින සුපිරිම වැඩ කාලේ මම දැක්කේ මෙන්න මේක. ඉතින් අපි හතරවෙනි ඒකට ඉතින් හරි හතරවෙනි එක තමයි බලන්න. හතරවෙනි එකක් බලමුකෝ අපි මොකක්ද කියලා. හරි ඒක සෙටින්ග් වලට ගිහිල්ලා privacy වලට යන්න ඕනේ. එකක් මම අලුත් එකත් open කරගන්න. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් contact කියලා. ඉතින් ඉස්සර contact කියලා එකක් තිබ්බේ නෑනේ. ඉතින් ඒකට තමයි අලුතෙන් features එකක් ඇවිත් තියෙන. අපි ඒක ක්ලික් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන WhatsApp contact කියලා. ඉතින් අපි ඒක ඔයලා දාගත්තොත් ඔයගලන්ට හොඳයි. කියන්නේ හදිසියෙන් ෆෝන් එක රීසෙට් වුණොත් එක්කෝ හදිසියෙන් රීසෙට් වුණොත් හරි වෙන අලුත් ෆෝන් එකක WhatsApp හදාගත්තොත් ඔයාගේ තියෙන කන්ටැක්ට් ඔක්කොම කියන්නේ මිසින් වෙනවා. කියන්නේ නැති වෙනවා. ඉතින් මේක ඔන් කරලා තිබ්බොත්
ඉතින් රීසෙට් වෙලා ෆෝන් එක අලුතින් WhatsApp හදාගත්තට මුකුත් වෙන්නේ නැහැ. ආයෙත් කන්ටැක්ට් එක තියෙනවා. ඒ වගේම අලුත් ෆෝන් එකට දාගත්තත් කන්ටැක්ට් ටික තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මේක එලෝ දාලා තියන්න. එලෝ දාලා තියබොත් මේකත් සුපිරිම වැදගත් හේතුවක් වෙනවා. ඉතින් අපි අපේ අන්තිම ටිප් එකට. හරි ඉතින් අන්තිම ටික් එක තමයි මේකට අලුතෙන්ම ස්ටිකර් එකක් ආයෙත් තියෙනවා. අපි බලමු මේ ස්ටිකර් ටික. ඉතින් ඔයගොල්ලෝ පිනදී ස්ටිකර් පැක් 1 2 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඒ ටික ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මම අද කියපු දුන්න ඒ කියන්නේ වැඩගයි 5. ඉතින් යාළුවනේ ඕගොල්ලෝ තාම subscribe කරලා නැත්තම් දෙන්න subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරලා comment කරලා like උත් කරලා යන්න. තවත් දවසේ අලුත් වීඩියෝ එකකින් එන්න. ඔයගොල්ලෝ තාම මගේ වීඩියෝස් තව කලින් දා videos බලලා නැත්තම් දෙන්න ගිහින් බලන්න. මට කියන්න තියෙන්නේ බලන්නට මේ වීඩියෝ බලුවා නම් thank you. WhatsApp කියන්නේ WhatsApp නෙමෙයි ටෙක් වීඩියෝස් ගොඩක් ඔයගලන්ට ගෙනත් දෙනවා. මාව subscribe කරලා තියාගන්න. මම PC Studio